සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ. ජීවිතයට අරුතක් අවශ්‍යයි. අරුතක් අවශ්‍යයි නම් ප්‍රතිපත්ති අවශ්‍යයි. ප්‍රතිපත්ති අවශ්‍යයි නම් හොඳ නරක කියන්නේ මොකක්ද කියලා දැනගන්න අවශ්‍යයි. හොඳ නරක මොකක්ද කියලා දැනගන්න නම් කවුරු හරි අපිට හොඳ නරක කියලා දෙන්න අවශ්‍යයි. නමුත් අවාසනාවට රත්තරන් මේ තාත්තේ පුතේ දුවේ අද කිසිම කෙනෙක් කැමති නැහැ තවත් කෙනෙක් ඇඩ්වයිස් එකක් දෙනවට. තවත් කෙනෙක් ජීවිතේ විග්‍රහ කරලා පෙන්නනවට. ඒ නිසා ගොඩක් අය කියන්නේ මගේ පාඩුවේ මට ඉන්න දෙන්නකෝ. මගේ වැඩ ටික කරගෙන යන්න මට අවසරය දෙන්නකෝ. මේ මගේ දේවල් වලට ඔයගොල්ලෝ ඇඟිලි ගහන්න එන්න එපා. ඔයගොල්ලන්ගේ දේවල් වලට මං ඇඟිලි ගහන්න එන්නෙත් නැහනේ. ඔයගොල්ලන්ගේ දේවල් වලට මම ඉන්වෝල්ව් වෙන්නේ නැහනේ. එහෙනම් මේ මගේ දේ හොයන්නේ ඔයගොල්ලෝ. ඒ නිසා මගේ දේ හොයන්නත් එපා. මගේ පාඩුවේ මං ඉඳලා මට පුළුවන් විදිහට මං ජීවත් වෙලා මං මැරලා යන්නම්. හොඳයිද මේ මානසිකත්වය? Don't disturb me. නේ අගේවල් වල දැන් දරුවෝ ගහලා තියෙනවා. දොර වහගෙන එලියෙන් බෝඩ් එකක් දාලා තියෙනවා. චෝක් එකෙන් ඇඳලා don't disturb me. මම පුතා නැද්ද? නෑ ෆාදර් ඉතින් යා don't disturb me කියලා ගහලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැම්නම් ඕක දොර අරින්න ගිහිල්ලා තට්ටු කරලා බොරුවට මේ අපේ ගෙදර ලොකු ආරවුලක් ඇති වෙන්න යන්නේ. ඒ නිසා හොඳම දේ තමයි ෆාදර් මේ මොහොතේදී ඉතින් යා ඇතුලේ ඉඳීවි. මේ යා එන එකක් නෑ ෆාදර්. අයියා මේ තාත්තේ පුතේ දුවේ එහෙම වෙන්නේ මං ඇහුවා ඇයි කියලා. නෑ ෆාදර් එයාට ඇඩ්වයිස් එකක් එහෙම දුන්නොත් කාර්යය ඒකට එයා කැමති නෑ ෆාදර්. අම්මේ තාත්තේ පුතේ දුවේ ඇඩ්වයිස් එකක් දෙයි කියන දේ උපකල්පනය කරලා කාමරේ ඇතුළට ගිහිල්ලා මේ don't disturb me කියන බෝඩ් එකකුත් ගහලා ජීවත් වෙන්න හැදුවොත් ඒකට හිතනවාද මේක සාමාන්‍ය ජීවිතයක් කියලා. ඒස එතනදී වැහදෙන්න පුළුවන්. අම්මා තාත්තා කියලා දෙන්න ඕනේ, ටීචර්ස්ලා කියලා දෙන්න ඕනේ, වැඩිහිටියෝ කියලා දෙන්න ඕනේ. මේ කියලා දෙන එක උකහා ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න. එහෙනම් පොඩි කාලේ ඉඳලා ට්‍රේනින් එකක් තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි මම හැමදාම කියන්නේ දරුවන්ට බනින්න එපා. බනිනවයි කියන එකයි කියනවයි කියන එකයි දෙකක්. ඒ නිසා දැන් ගොඩක් වෙලාවට ළමයින්ට පොඩි කාලේ ඉඳලා පුංචි දේවල් වලට හැම එකටම බලලා අර ඒ කරන්න එපා මේ කරන්න එපා මොනවද කරේ ඇයි කැඩුවේ මේවා කරේ කියන මහා මිඩක උස්සලා තමයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ දරුවන්ට රිදිලා දැන් මොකද වෙන්නේ පුපුරන ගානට ඇවිල්ලා ලයිෆ් එක ෂෙයා කරගන්නවා මිසක මේ මොහොතේදී ඇඩ්වයිස් එකේදී මේ මොහොතේදී රිද්දවන්නේ නැහැ. අද ගොඩක් වෙලාවට මේ තාත්ති පුතේ දුවේ ඇඩ්වයිස් එකක් දෙනවයි කියලා හිතාගෙන මේ මොහොතේදී කෑ ගහලා බැනලා ගහලා නේ ඊට පස්සේ ආගාව තිබිච්ච වරප්‍රසාද අහිමි කරලා දාලා එහෙම තමයි මේ මොහොතේදී ඇඩ්වයිස් එකක් දුන්නේ. ඒ සමේ ඇඩ්වයිස් කියන වචනයටවත් කවුරු හරි උපදේ මොනවා හරි අපිට කියලා දෙයි කියන වචනයටවත් හරි බයක් ඇලර්ජියක් ඇති වෙනවා. ඒ සොබේ දරුවව පරිස්සමින් හදාගන්න. ඔබේ භාර්යාව, ඔබේ මහත්තයා, ඔබේ සේවකයන්ව පරිස්සමින් හැන්ඩල් කරගන්න. අවශ්‍ය මොහොතේ විතරක් ඇඩ්වයිස් එකක් දෙන්න. අවශ්‍ය මොහොතේ ඇඩ්වයිස් එක දෙද්දී නිසි වේලාව, නිසි තැන, නිසි වර්ණය මේ හැම දෙයක්ම බලපානවා. ඔබට ඕනෑම ඇඳුමක් ඇඳගෙන ඉඳගෙන ඒකත් එක්ක ඇඩ්වයිස් එකක් දෙන්න බෑ. රත්තරන් මේ තාප්ති පුතේ දුවේ සූදින් කලර්ස් අඳින්නට ඕනේ. එතකොට ඒස පරිස්සම් වෙන්න. ඒ නිසා මේවා දන්නේ නැත්නම් කාර්ය වොයිස් පිචින් ගැන අවබෝධයක් නැතුව යාවි. ඇඳගෙන ඉන්න ඇඳුම ගැන අවබෝධයක් නැතුව යාවි. ඉන්න තැන ගැන අවබෝධයක් නැතුව යාවි. හැම තැනකම ට්‍රිප් එකක් ගියත් ඇඩ්වයිස් කරා, ගෙදර හිටියත් ඇඩ්වයිස් කරා, ඉස්කෝලේ ගිහිල්ලත් ඇඩ්වයිස් කරා, ඉස්කෝලේ ඉඳලා ආවට පස්සෙත් ඇඩ්වයිස් කරා, වැඩට ගියට පස්සෙත් ඇඩ්වයිස් කරා. හැම වෙලාවෙම
මේ මොහොතේ ඇඩ්වයිස් එකක්මයි දෙන්න හදන්නේ. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ පරිස්සමෙන් ඔබේ ජීවිතය තුළ මේ කරුණු කාරණා හිතලා බැලුවොත් ක්‍රියාත්මක වුණොත් ඔබේ පවුල තුළ ශාන්තියක්, ඔබේ ජීවිතයේ සැනසීමක්, අනාගත සැලසුම් කරා යන්න ශක්තියක්, ජවයක් සහ දේවිකත්වයක් ඔබට ලැබේවි. ජේසුස් පිහිටයි.